Hi ළමයි හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා අදත් Golden Crown Cakes අපේ YouTube channel එකට ඔයගොල්ලන් ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම Facebook එකෙන් Instagram එකෙන් TikTok එකෙන් මම follow කරලා නැත්නම් follow කරලා තියාගන්න. ඉතින් අද යන් බලන්න කිලෝ 1ක ලස්සන කේක් එකක් හැදෙන විදිහ. මේ කේක් එක හැදුනේ රෝස පාටින්. අපිට එවපු ඩිසයින් එක ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් දාලා තිබ්බේ. හැබැයි යාට ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් එපා කිව්වා. අපි ඊට පස්සේ ෆොන්ඩන්ට් වලින් ෆ්ලවර්ස් ටිකක් කපලා තමයි මේ කේක් එකට සෙට් කරේ. මුලින්ම මේ කේක් එක උසට ගන්න ඕනි හින්දා අඟල් 6 ට්‍රේ දෙකකට තමයි මම මේ කේක්ස් දෙක බේක් කරගත්තේ. ඉතින් බේක් වෙද්දී කේක් එකේ සාමාන්‍ය බර ප්‍රමාණයක් අඩු වෙන හින්දා මම කොහොමත් normally හැම කේක් එකකටම බැටර් එක ටිකක් වැඩියෙන් දාලා තමයි බේක් කරගන්නේ. එතකොට අපිට උස්ස එහෙමත් හරියට ගන්න පුළුවන්. ඒ වගේම අපි සෑන්ඩ්විච් කරලා ඒව කළා අන්තිමටම වටින් අපි ටිකක් කපලා කරලා ගද්දී කේක් එකේ බර අඩු වෙනවනේ. ඒකෙන් දැන් කස්ටමර් අපිට දෙන්නේ කිලෝ එකක කේක් එකක් නම් ඒ කිලෝ එක ඒ විදිහටම කේක් හරියට කිලෝ එකක් තියෙන්න ඕනි හින්දා මම බැටර් එක වැඩියෙන් දානවා. එතකොට අපි කැපුවා කළාට oven එකේ බේක් වෙද්දී ඒව කරද්දී අපේ කේක් එකේ නියම බර ඒ ගානටම තියෙනවා. අපි වැඩියෙන් ටිකක් දාලා කරාම මේකෙදි මම 500 ට්‍රේ එකකට 600 ගානේ දාලා තමයි මේ ට්‍රේස් දෙකට කේක්ස් දෙක බේක් කරලා තියෙන්නේ. ඒ විදිහට බේක් කරගත්ත කේක් දෙක ලේයර් කරලා සෑන්ඩ්විච් කරගන්න ඕනේ. ඊට පස්සේ ක්‍රම් කෝඩ් එක කරගන්න විදිහ තමයි මේ ඔයාලට පෙන්නන්නේ. ක්‍රම් කෝඩ් එක කරගත්තට පස්සේ මම කරන්නේ කේක් එක උඩ නීට් කරගන්න එක. මේ වගේ කේක් එක උඩ නීට් කරගත්තට පස්සේ මම සෙකන්ඩ් කෝඩ් එක තමයි මේ කරගන්නේ. කස්ටමර් කිව්ව විදිහට ඒව ඩිසයින් එක වගේම ලයිට් පින්ක් එකකින් තමයි මේ කේක් එක කළේ. දැන් ඉතින් අයිසින් එකකින් කවර් කරගෙන ඊට පස්සේ තියෙන හොඳම වැඩේ. ඒ තමයි කේක් එක නීට් කරගන්න වැඩි. හිමීට මම කේක් එක නීට් කරගෙන කේක් එකේ ලයින්ස් ටිකක් ඇඳගත්තා. කේක් එකේ ලයින්ස් ටික ඇඳගත්තට පස්සේ උඩින් හැපි බර්ත්ඩේ ටොප් එකක් තියලා කේක් එක වටින් සුදු පාට පර්ල්ස් ටිකක් සෙට් කරගත්තා. ඒ වගේම බෝඩර්ස් දෙකක් දැම්ම උඩිනුයි පහළිනුයි. ඊට පස්සේ පහළින් දැම්ම බෝඩර් එක ටිකක් ලොකුවට දැම්ම. එතකොට කේක් එක තවත් ලස්සනට පේන හින්දා. ඉතින් කස්ටමර් මට දුන්නේ ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් දාපු ඩිසයින් එකක්නේ. එයා හැබැයි කිව්වා ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් එපා. මට අයිසින් එකකින් මල් එක දාලා දෙන්න කියලා. ඉතින් මං හිතුවා ෆොන්ඩන්ට් වලින් කපලා ලස්සනට තියනවා කියලා. ඉතින් මාත් හරි ආසාවෙන් හිටියේ කොහොම වෙයිද ඒ ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් දාලා හදපු ඩිසයින් එක මොන වගේ වෙයිද මම ෆොන්ඩන්ට් ෆ්ලවර්ස් දාලා හැදුවාම කියලා. ඉතින් දැන් තියෙන්නේ මං ආසම වැඩේ කරන්න. ඒ තමයි ෆොන්ඩන්ට් වලින් කපාගත්ත එක පාට ලස්සන මල් ටික කේක් එක තනින් තැනට සෙට් කරගන්න වැඩේ. ඉතින් මේ තියෙන්නේ මං ඒ කපාගත්ත මල් ටික හිමිහිටිමිට සෙට් කරගත්තා. කස්ටමර්ස් හිතුවට වඩා ලස්සනයි කියපු කේක් එකේ ෆයිනල් ලුක් එක තමයි මෙන්න මේ තියෙන්නේ. ඉතින් මටත් හරි සතුටුයි මං හිතපු විදිහේ ලස්සන කේක් එක ආවා. ඔයාලගේ ආදරණියන්ගේ ලස්සන දවස්වලට ලස්සනට රසට කේක් එකක් හදාගන්න ඕන නම් අපිට මැසේජ් එකක් දාන්න. ඉතින් මෙච්චරලා මගේ වීඩියෝ එක බලන් හිටිය ඔයගොල්ලන් හැමෝටම ගොඩක් thank you. Bye.